ඔයාලා දකින මේ රූපරාමු ටික විභාගය ඉවර වෙලා ළමයි කරපු දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික බලන ගමන් ඔයාලා මෙන්න මේ පුංචි කතාවත් අහගන්නකෝ. එක්තරා දිනක එක්තරා පාසලක පාසල නිම වී හවස 2:30 පමණ වන විට නතාලි දුවගේ මවගෙන් දුරකථන ඇමතුමක් එනවා. මිස් අපේ දුව තවම ගෙදර ආවේ නැහැ. පාසලේ හවස දුවලට නැටුම් ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවද? ඒකට ගුරුතුමිය කියනවා මම හිතන්නේ ඒවනම් සේරම ඉවරයි. නතාලි හවස ගාථා කියලා ඉවර වෙලා පන්තියෙන් එළියට ගියාට පස්සේ තමයි මම එළියට ආවේ. අම්මා කියන්නේ එහෙමද මිස්? එහෙනම් මං ටිකක් හොයන්නම්. දුව ආපුවාම මම කතා කරන්නම්. මිනිත්තු 5කට පමණ නැවත ආපහු ඒ අම්මා කතා කරනවා. හෙලෝ මිස්, දුව ගෙදර දැන් ආවා. ඉතින් ඇයි පරක්කු වෙලා තියෙන්නේ කියලා මේ ගුරුතුමිය අහනවා. ළමයා ශාමලී මිස්ගේ පේපර් බලන්න තියාගත්තලු. ඒක නිසා එහෙම පරක්කු වුණාලු. ඉතින් මං ඒක හොයලා බලනවා කියලා මේ ගුරුතුමිය කිව්වලු. ඊට පස්සේ ඊළඟ දවසේ ගිහිල්ලා මේ ගුරුතුමිය මේ සිද්ධිය පිළිබඳව දරුවගෙන් විමසනවා. ඒත් එක්කම එයාගේ අයියත් එතනට එක් කරගෙන එනවා. ඉතින් එවිට ඇය කියා සිටියේ ඇගේ යාළුවොත් එක්ක අයිස්ක්‍රීම් බිස්කට් ආදී කමින් කාලය ගත කර අතර ශාමලී මිස්ගේ පේපර් බැලීමට ගියේ නැති බවයි. එසේ කියා ඇත්තේ තාත්තට ඇති දැඩි බිය හේතුවෙන්. එවිට අයියද කියා සිටියේ නංගිව එක් කරගෙන ආවේ නැහැ කියලා ඔහුටද හොඳටම ගැහුව බවයි. මේ සිදුවීම ඒ විදිහට නිම වෙනකොට එදා හවස නැවත ගුරුතුමියට දුරකථන ඇමතුමක් එනවා. මේ දුරකථන ඇමතුම ඒ දරුවගේ තාත්තගෙන්. ඉතින් දරුවගේ තාත්තා වෙනම කතාවක් තමයි කියන්නේ. ළමයට මානසික පීඩනයක් දුන්නා කියලා තමයි කියන්නේ. ඉතින් ළමයා තැන හවස සිටීම නෝ මේක ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඒ තාත්තගේ ළමයා අපහසුතාවයට පත් කිරීම පිළිබඳවයි මේ කියන්නේ. ඉතින් මේ පිළිබඳව අදහස් දක්වන්න ඔයාලටයි මේ ආරාධනය. මේක මෙහෙම වුණා නම් හොඳයි, මේක මෙහෙම කළා නම් හොඳයි, මෙතන මේ විදිහට විසඳුවා නම් හොඳයි කියලා පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් නැවත හමු වෙමු. දෙක අදහස් දක්වන්න ඔයාලට අවස්ථාව.